අපි medication errors ගැන කතා කරද්දී patient safety and accreditation bureau එක මගෙන් නිකුත් කරන ලද circulars guideline වගේ දේවල් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. ඒතකොට මේ දේවල් පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. කොහොමද මේ medication error එකක් වුණාට පස්සේ මේ medication incident report කරන්නේ. එතකොට මේ report කරන forms තියෙනවා, circulars තියෙනවා. එතකොට ඒ reporting කරන්න ඕනේ. ඒතකොට ඒ වගේම තමයි මේ medication errors සිදු වුණාට පස්සේ මේ දේවල් එකතු කරලා ඔයගලගේ hospital වල තියෙන quality management unit එක හරහා මේ දේවල් analyze කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ දේවල් මේ forms තියෙනවා, මේ analyzing form එක මේක හැමෝම දන්නවා, මේ medication errors reporting form එක. එතකොට මේක 2023 තමයි ඉෂුව කරලා තියෙන්නේ. මේක රෝහල් වල තියෙනවා. මේක බලන්න මේ අනුව කටයුතු කරන්න. එතකොට මේම report කිරීමේ තේරුම වෙන්නේ නැවත වරක් මේ දෙකක් සිද්ධ වෙන එක වළක්වා ගන්න එක. ඒතර මේ වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා සාකච්ඡා කරන එක. ඉතින් මේකෙදි කිසිම විටක බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙනෙකුට blame කරන්න. ඉතින් ඒක නිසා අපිට medication error සිද්ධ වෙනවා නම් ඒ සුදුනීව report කරන්න, ඊට පස්සේ data එකතු කරන්න, මේක analyze කරන්න, ඒ analyze කරලා ඉවරලා නැවත වරක් මෙවැනි සිදුවීමක් සිදු නොවීම සඳහා අවශ්‍ය කරන කටයුතු කාරණා කරන්න. ඒ වගේම තමයි තමන්ගේ ඖෂධ ගබඩා කිරීමේදී, ඒක ලේබල් කිරීමේදී, එහෙම නැත්නම් dispensary issue කිරීමේදී වඩාත්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම එක හා සමාන ලාසා ඖෂධයන් පිළිබඳ, ඒ වගේම high alert ඖෂධයන් පිළිබඳව අපි ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතර මේ ආකාරයෙන් බොහෝ රෝහල් වල ඒ වගේම තමන්ගේ වාට්ටු 6ක වල ඉතාමත් ලස්සනට මේ කාර්යයන් සිදු කරන තැන් තියෙනවා. ඉතින් මේකෙන් අපි හැම අවස්ථාවකදීම බලාපොරොත්තු වෙන්නේ මේ medication error එක නිසා රෝගියෙකුට සිද්ධ වෙන්න තියෙන හානිය අවම කර ගැනීමට කටයුතු කරන එකයි. ඉතින් මම මේ ඔබට සඳහන් කරේ ඇත්තටම patient safety and accreditation bureau එක මගින් ලබා දීලා තිබුණේ දේශනයක ඇත්තෙම TOT දේශනයකින් උපුටාගත්ත කරුණු තමයි අද දවසේදී ඔබට මම කතා කරේ. ඉතින් මේ ලබා ගන්න පුළුවන් දැනුමක් තියෙනවා නම් ඒකට ලබාගෙන ඔබගේ රෝගීන්ගේ සුවසෙත සඳහා මේ කටයුතු අනුගමනය කිරීමෙන් ඖෂධ medication errors කියන එක අපිට වළක්වාගෙන රෝගී ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමේ හැකියාව තියෙනවා. ස්තුතියි.